ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක නවසීලන්ත තරගය අද රාත්‍රී 7ට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම නවසීලන්තයටද අවසන් පූර්ව වටේ සිහිනය මහ පොළොවේ යථාර්ථයක් කර ගැනීමට නම් මෙම තරගයේ ජය අනිවාර්ය වනවා. ඊයේ පාකිස්තානයට එරෙහි ලද ජයත් සමග B කාණ්ඩයේ අවසන් පූර්ව වටේට තේරිපත් වූ පළමු කණ්ඩායම ලෙස එංගලන්ත කණ්ඩායම නම් වුණා. ඒ ඔවුන් දැනට සුපිරි අටවටේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් සිය ලෝක කුසලාන ගමන තමන්ගේ පාලනයේ සතුව තිබෙනවා. අද තරගයේ සූදානම සහ ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වූ දුනිත් වෙල්ලාලගේ කියා සිටියේ මෙවන් දෙයක්. බැටින් ගෲප් එකක් විදිහට අපි හොඳ දේවල් කරලා තියෙනවා. 1/1 මැච් අපි හොඳින් සෙල්ලම් කරන්න තමයි ප්ලෑන් කරන්නේ. අන්තිම තරගයේ අපි ගත්ත සමහර තීරණ වැරදුනා. එක මැච් එකක එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉදිරි තරඟ දෙක අපි හොඳින් ක්‍රීඩා කරනවා. අපි අද තරඟයේ හොඳ කම්බැක් එකක් දෙන්න බලන් ඉන්නේ. පුහුණුකරුවන්ගෙන් සහ නායකයාගෙන් අපට හොඳ උදව් ලැබෙනවා. මට හැමතිස්සෙම පර්ෆෝම් කරන්න කියලා ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. එයාලා මාව හැමතිස්සෙම විශ්වාස කරනවා. මේ ලෝක කුසලාන අපේ රටේට ඉතාමත් වැදගත්. සියලු ක්‍රීඩකින් 200ක් කණ්ඩායම වෙනුවෙන් දෙන්න බලාගෙන ඉන්නවා. අපි හොඳ මානසික මට්ටමකින් ඉන්නවා. කෙත්තාරාමේ ගහපු තරඟ ගොඩක් අපි දිනලා තිනවා. යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර තරගයේ පිළිබඳව අදහස් දැක්වූ වත්මන් ශ්‍රී ලංකා නායක මිචෙල් සැට්න කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ප්‍රබල කණ්ඩායමක් බවයි. අපි දන්නවා ශ්‍රී ලංකාව විශිෂ්ට කණ්ඩායමක් කියලා. කණ්ඩායම් අධීරයේදී ඔවුන් ඒක පෙන්නුවා. ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධ ලබා සිටියත් ඔවුන් තවමත් හොඳ කණ්ඩායමක්. මම හිතන්නේ අපි ඔවුන්ට එරෙහිව ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුනුත් අපට එරෙහිව ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. එම නිසා අපි අතරේ රහසක් නැහැ කියලා මම හිතනවා. එහෙට කණ්ඩායම් දෙකම තන්තිරුවේ තත්වයට හොඳින් අනුගත වෙලා හොඳ තරගයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරයි. යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද තරගයට කාලගුණයෙන් කිසිදු බාධාවක් ඇති නොවන බවයි ජාත්‍යන්තර කාලගුණ වාර්තා මගින් දක්නට ලැබෙන්නේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසියටද සහභාගී වී තිබුණේ මෙලෙසින්. තීරණාත්මක මෙම තරගය ජය ගැනීමට සිංහයන්ට හැකි වේවිද? ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.